ජාතියක් ලෙස ආගමක් ලෙස ශ්‍රී ලංකා මාතෘ භූමිය තුල ජීවත් වෙන අපි සැවම එකමුතුවේ ජීවත් වෙන්න ඕන. සිංහල, දමිළ, මුස්ලිම්, කතෝලික හෝ වේවා ජීවිතයක් කියන්නේ ඉතා වටිනවා. අපි දන්නවා සමාජ ක්‍රියාකාරයෙක් වෙන දෑන් ප්‍රසාද් මහත්මයා තමන් වෙනුවෙන් නොව සමාජයේ අවශ්‍යතා උදෙසා සමාජයට අවශ්‍ය වෙන සත්‍ය කතා කිරීමේදී යම් යම් ගැටලු ඇති වෙලා තමන්ගේ මේ ප්‍රශ්නේදී ජීවිතේ අහිමුණා. මම මේ අවස්ථාවේදී අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව මේ වෙන විට අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ජාතික ආරක්ෂාව මේ වෙන විට අප රටෙහි දැවැන්ත ප්‍රශ්නයකට මැදිහත්ලා තියෙනවා. මොකද්ද? මේ වෙන විට අපි ඉන්නේ යම් යම් අයගේ මරණ තරදින උඩ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරාධිපතිවරු අපේක්ෂක අසේල සම්පත් මැතිතුමා ළඟ කොළොන්නාව නගරාධිපති අපේක්ෂිකාවට ඇයටත් මරණීය තර්ජනය වෙලා තියෙනවා. IDH පොලිසියට ගිහිලා පැමිණිල්ලක් කරා. තාම ඒ අය අත්අඩංගුවට අරගෙනත් නැහැ. මම අහන්න කැමති ගරු පොලිස්පතිතුමනි, දැන් IDH එකට කරව පැමිණිල්ල මම ASP මහත්තයාට කතා කළා මේක පොඩ්ඩක් බලන්න මේ මොකද්ද කියලා. නමුත් තාම ඇයට කොළොන්නාවේ ඡන්ද කරන්න යන්නට බයක් වෙලා තියෙනවා. මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ ආරක්ෂාව කියන ආරක්ෂාව හැල්ලුවට ලක් කරන්න එපා. ආරක්ෂාව දැක්කනේ ඊයේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි නියමට ආරක්ෂාව සම්බන්ධ වැඩ කරා. අන්න ඒක හරි ඉගෙනගෙන ආරක්ෂාව මොකක්ද කියන එක රට ආරක්ෂා කරන්නේ ඒතුමා ගත්ත ක්‍රියාව සම්බන්ධ අපි අගය කරන. අන්න ඒ වගේ නායකයෝ අවශ්‍යයි. මේ රට විනාශ කරන්නට එනවා නම් කවුරු හරි ඒ අයට නීති ක්‍රියාත්මක කරන්න. 68 ලක්ෂයක් ඡන්දෙ දීපු අය දැන් මේ වෙන විට බයෙන් ඉන්නේ මේ සියලු අයට. අපි කියන්නේ නීතිය කාටත් පොදුයි. නීතියෙන් ලබා දී දඩුවම් කාටවත් දෙන්න. ජාතික ආරක්ෂාව මීට වඩා පුළුල් කරලා රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව ආරක්ෂා කරන්න කියලා ගෞරවයෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මට නම් ඇත්ත වශයෙන්ම තෝ මරනවා, තෝ කපනවා, තොට පුළුවන් නම් ඕන පොලිසියට ගිහලා පැමිණිලි දාපිය කියලා මරණීය තර්ජන කීපයක් ආවා. හැබැයි එම අපි ගරු අධිකරණ ඉදිරිපත් කරා තලංගම් පොලිසිය විසින්. දැන් ඔහුට මේ වෙන විට නීති ක්‍රියාත්මක කරමින් යනවා. මේ වගේ වෙලාවට ඇත්ත වශයෙන්ම අපිට ආරක්ෂාව දෙන්න ඕනේ. ඉතින් අපි ඉල්ලුවත් මේ අය දෙන්නේ නැහනේ. ජීවිතේක වටිනාකම නොදන්න අයගෙන් අපි ඉල්ලන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී අපි ආරක්ෂාව අපිම සලසා ගන්නවා කියලා අපි හිතා ගන්නවා. නමුත් මම විශ්වාස කරනවා අපි ආරක්ෂාව මේට වඩා දෙන්න. අර අපි දැක්ක අර ඉරාජ් වීරරත්නත් මරණීය තර්ජනය තියෙනවා. ඒ අය ආරක්ෂා කරගන්න. එයාට යම් දෙයක් වුණාට පස්සේ මේ සියලු ප්‍රශ්න රජයට තමයි වැටෙන්නේ. රජයේ account එකට වැටෙන්නේ. රජයේ බුද්ධිමත්ත මේ සම්බන්ධ හිතන්න. ඒතුමාගේ ගෙදර කට්ටියයි ඒගොල්ලන්ම අනිවාර්යෙන් ආරක්ෂාලා තියෙන්නේ. නමුත් ඒතුමා කිව්වට ආරක්ෂාව බිඳුවයි. ඉතින් ආරක්ෂාව කරලා තියෙන නකෝද මේ අවියාවද තියෙනවා. ඊළඟට නොයෙකුත් ආකාරයේ පොඩි කොල්ල පවා තියෙන ළඟ පවා පිස්තල් එක තියෙනවානේ. ඉතින් ඕක ගන්න පුළුවන් නේ. ආරක්ෂාව ලස්සනද. හැබැයි ඔබතුමාලා මට ඉන්නේ කිව්වනම් මම ආරක්ෂාව සම්බන්ධ හරියාකාරව ඔබතුමා ටියුෂන් අපිට දෙන්න ඕනේ. මම ටියුෂන් දෙනවා ඔබතුමාට. නෑ. ජාතික ආරක්ෂාවක් කියන්නේ පුතා රටක රටේ ජනතාව ආරක්ෂා කරන්න. රටේ ජනතාව ආරක්ෂා කරන ජාතික ආරක්ෂාවට ත්‍රිවිධ හමුදා පොලිසිය ඒකාබද්ධ ඒගොල්ලන්ගෙන් දාලා බුද්ධිමතුන්ගෙන් අපි ගන්න ඕනේ මේ කොහොමද මේවා කරන්න කියලා. ඉතින් ඒගොල්ලන් ඉතින් අර දේශපාලනේ ගියාට ජාතික ආරක්ෂාව සම්බන්ධ ඒගොල්ලන් එච්චර දැනීමක් නැහැ නේ පුතේ. asianmirror.lk